අයිබෝන් රවුන්ඩ් ද විකට්. පසුගිය සතියේ ක්‍රිකට් පිටියේ මොකද උනේ? පසුගිය සතියේ සිදුණු දේවල් අතරින් වැදගත්ම කාරණයක් ක්‍රීඩාලුවන්ට බොහොම දැනෙච්ච කාරණයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය තරග සංචාරය. මේ සංචාරයේ ජයග්‍රහණය ලබා ගැනීම කියලා බලාපොරොත්තුෙන් හිටියත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලබා ගන්නට අවස්ථාවක් උදා වුණේ නැහැ. කෙසේ වෙතත් ක්‍රීඩකයන්ට මේ තරගාවලියේදී අත්දැකීම් ගොන්නක් එක් කරගන්නට හැකියාව උදා වුණා. එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යම් ආකාරයකට පෙරහුරුවක් විදිහට. මේ තරගාවලියට සහභාගී වුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දවසේදී ශ්‍රී ලංකාවට පැමිණියා. අද දවසේ රවුන්ඩ් ද විකට් ඔස්සේ අපි වෙනදා වගේම බොහෝ දේ කතා කරන්න බලාපොරොත්තු වුණා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව. ඒ වගේම ඔබ ආදරය කරන ක්‍රිකට් තරුවක් අද පැමිණලා ඉන්නවා අපිත් එක්ක ඔබත් එක්ක කතා බහ කරන්නට. ඔහුගේ ක්‍රිකට් දිවිය පිළිබඳවත් ක්‍රීඩාවේ බොහෝ දේ පිළිබඳවත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අද දවසේ පෙළ ගැස්මට. ශ්‍රී ලංකාවේ වේගපන්දු බලඇනිය ශක්තිමත් කරන්නට සොයාගත් තවත් පන්දු යවන්නේ. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ තවත් තරගමාලාවක් ශ්‍රී ලංකාවේ. පසුගිය ඉන්දිය ශ්‍රී ලංකා තරගාවලියේ නොමැකෙනු මතක සටහන්. තවත් ලෝක කුසලානයක් ලංකාවට දිනාතීමට උත්සාහ කරන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මෙන්න මේ ආකාරයෙන් අද දවසේදී අපගේ පෙළ ගැස්ම සකස් වෙද්දී මා සූදානම් ඔබට හඳුන්වා දෙන්නට කවුද ඔබ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයා අද අපිත් එක්ක එකතු වෙනවා. ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භ පිළිකරුවා දිමුත් කරුණාරත්න. දිමුත් අයිබෝන්. අයිබෝන්. මේ දවස්වල බොහොම මහන්සිලා මොහොනමීම් කරනවා ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය තුළ. ඔව් ඇත්තට මේ දවස්වල අපිට ෆිට්නස් සෙෂන්ස් ගොඩක් යනවා මිස්ටර් චන්ද්‍රශාන්ත් එක්ක. ඉතින් සතියම වගේ ගොඩක් වෙලාට ෆිට්නස් සෙෂන්ස් යනවා. උදේ හවස දෙකම වගේ. ඉතින් දවසක් කර දවසක් ජිම් සෙෂන්ස් යනවා. ඉතින් මේ දවස්වල ගොඩක්ම මහන්සි වෙන්නේ ඉතින් අපේ ශාරීරික යෝග්‍යතාවන් උස්මට්ටමට ගෙනෙන්න තමයි. දෙමුත් සාමාන්‍යයෙන් ක්‍රිකට් පුහුණුවීම් වලදී අපි ක්‍රීඩාවේ පුහුණුවීම් කරනවා. ඒ වගේම ශාරීරික යෝග්‍යතාව පවත්වා ගන්නට අදාළ පුහුණුවීම් කරනවා. දැන් පූර්ණ කාලිනව මේ පුහුණු සැසිය තුළ ශාරීරික යෝග්‍යතාවට වැඩි අවස්ථාවක් ලබා දීම ක්‍රීඩකයෙක් විදිහට ඔබට ඔබේ ක්‍රීඩාවේ අනාගතයට බලපාන්නේ කොහොමද? මං හිතන්නේ පසුගිය කාල තුල අපිට එක දිගට මැචස් තිබ්බා. මං හිතන්නේ ටෙස් තරඟ ගොඩක් අපිට පෙළ ගැස්සලා තිබ්බා පසුගිය මාස දෙක තුනේ. ඉතින් මං හිතන්නේ ඒ අන්තිමට තිබ්බ පාකිස්තාන සංචාරයෙන් පස්සේ අපිට ටික කාලයක් හම්බුණා වර්ල්ඩ් කප් එකට ප්‍රිපෙයාර් වෙන්න. ඒ වගේම එංගලන්ත සංචාරයත් අතර පොඩි කාලයක් අපිට තිබ්බා අපේ ශාරීරික යෝග්‍යතාවන් පොඩ්ඩක් උස්මට්ටමට ගෙනෙන්න. මොකද එක දිගට මැචස් අපි සෙල්ලම් කර කර එද්දී අපේ දන්නේ නැතුව අපේ ඇඟේ තියෙන ශක්තියන් ගොඩක් වැය වෙනවා. ඉතින් අපි ඒව නැවත ලබා ගන්න ඉතින් අපි ගොඩක් යෝග්‍යතා කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අපිට අපේ ක්‍රිකට් පැත්තේ ක්‍රිකට් ගැන ප්‍රැක්ටිස් කරනට අමතරව අපි මේ මාස ටිකේ අපි ගොඩක්ම කරේ අපේ ශාරීරික යෝග්‍යතාවන් නංවන්න තමයි අපි ගොඩක්ම මහන්සි වුණේ. ඔබ කතා කළා එංගලන්ත සංචාරය පිළිබඳව. විශේෂයෙන්ම අපි ජයග්‍රාහීව නිමා කරපු එංගලන්ත සංචාරයේදී අපට ජයග්‍රහණ ලබා ගන්න ටෙස්ට් තරඟවලදී ඔබත් කදිම දායකත්වයක් ලබා දුන්නා. මේ සංචාරයේදී ලබාගත් අත්දැකීම් එහෙම කොහොමද? ඇත්තටම කියනවා ඉතාමත් අසීරු තරඟ සංචාරයක් මගේ මම ක්‍රීඩා කරපු. මොකද මම එංගලන්තේ ක්‍රීඩා කරලා තිබ්බට ඒ තරග ඒ කියන්නේ ඒ ටීම් එකත් එක්ක තමයි මම ගොඩක් වෙලාට සෙල්ලම් කරලා තින්නේ එංගලන්තේ. ඉතින් මට පළවෙනියට හම්බෙච්ච chance එක මේ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්න. ඉතින් ලොකු අභියෝගයක් පන්දු යවන්නම් ඇන්ඩර්සන් එතකොට ස්ටුවර්ට් බ්‍රෝඩ් වගේ හොඳ පන්දු යවන්නම් හමුවේ ක්‍රීඩා කරන්න හම්බෙච්ච එක මම හිතනවා මට ලොකු අභියෝගයක් කියලා. ඉතින් මම හිතන්නේ මම තරමක් දුරට සාර්ථක වුණා. මොකද මගේ පළවෙනි ටෙස්ට් මැච් එක එංගලන්තේ ක්‍රීඩා කරන. ඉතින් මට පුළුවන් හැකර මේ පුළුවන් උපරිමය මම කරා. ඉතින් මම හිතනවා මම කරපු දේ කණ්ඩායමේ ජයග්‍රහණයට දශමකින් හරි ඉවහල් වෙන්නේ නැති කියලා. එංගලන්තයේ වේගවත් තනතිරු වල ඔවුන්ගේ ප්‍රබල වේග පන්දු යවනන් පන්දුව ඉතාමත් හොඳින් දෝලනය කරමින් පන්දු යවන විට මොන ආකාරයකට තමන්ගේ ප්‍රතිකරන ශෛලිය වෙනස් කරගත්තේ සාමාන්‍යයෙන් මේ ඉන්දියානු උපමහද්වීපයේ ක්‍රීඩා කරනවට වඩා? ඔව් ඇත්තටම පළවෙනි ඉනින් එක සෙල්ලම් කරද්දී ලෝඩ්ස් වල මට එච්චරම මම ලොකුවට කියන්නේ වෙනස් කරන්න හැදුවේ නැහැ මගේ ටෙක්නික් එක. හැබැයි මට දෙවෙනි තුන්වෙනි
ඉනිස් ක්‍රීඩා කරදදි මට තේරුණා මම පොඩ්ඩක් වෙනස්වීම් කළ යුතුයි කියලා ලකුණු ලබාගෙනට මොකද පන්දුව දෝල්න ඉතාමත් ගැන ගොඩක් දෝල්න වෙනවා ඒවගේම පන්දුව ඉපිලීම් වෙනස්ලා ලංකාවේ තනිතිලිවලට වඩා ඉතින් හැබැයි මට තේරුණා පන්දුවේ එකන්නේ පන්දු අලුත් පිට පොඩක් ක්‍රීඩා කිරීමට චුට්ට කපාසුව කියලා මොකද ඇන්ඩසන් වගේ පන්දවන්න කමේ හෝයිතාමත් හොඳර පන්දුව දෙපැත්තර දෝල්නය කරන ඉතින් මං ගොඩක්ම බලන් හිටියේ මගේ ෆෙවරි ොට්සල්ට පන්දුවන හිත එතක මං කරේ පුළුවන්තරම් කඩුලේ රැදීනකත මං කරේ හැබැයි පන්දේ කැනෙ ඔපේ ගියම් පස්සේ මට අවස්ථාක් ලැබුණා මගේ සුපුරුදු පාරවල්ලට යන්නට ඉවසීම තමත් වැදගත්වන විශෂම මෙවැනි තන තෙරවර ක්‍රඩා කරද්දි ඔව ඒකන ඇත්ත මේ ඉවසීම ඕනේ තමයි මොකද පන්දුව පරණ වෙන්න පරණන්න තමයි චුට්ටක් අපිට සෙල්ලං කරන එකෙන ඇහැ ගොඩක් කලාට අපිට බෝලට සෙට්ටනවා එතකොට අපිට පුළුවන් පන්දුවන්නන්ගේ මොනා දෙගොල්ලො කරන්න හදන්නේ ක්‍රඩකයාව දවාගන්න වගේ දේවල් අපිට අයිඩියස් ලබාගන්න පුළුවන් ටිකක් කලා කඩුල්ලේ රැඳීටියම හැබැයි වගේ මම හිතන දව පැත්තක් තමයි මේ අපි පස්සරන්න නරගයි අපි හැමතිස්සම ඔවුන්ටත් තර්ජන කෙල්ල කරන්න නැතු නැත්තම් උන් කරන්න අපි පුළන්තරම් පාගල දානික තමයි කොහොමද තර්ජනය කෙල්ල කරන්න තර්ජන කෙල්ල කරන්න ඔවුන්ගේ හම්බෙන හැම ලූස් බෝලකටම මංහිතන හතරේ පාරක් හරි අපි ලකුණු ලබාගත යුතුය කියලා මොකද ඒ පන්දුව අපි මගහැරගත්තොත් අපිට හම්බෙන එකෙන් ඒ ලෙවල් එක අපිට හම්බෙන ලූස් පන්දු ගොඩක් අඩුයි ඉතින් එහින්ද ඒ හම්බෙන හැම අවස්ථාවම ප්‍රයෝජනයක් ගන්න තමයි මංහිතන්න අපි එගොලන්ට කරන තර්ජනය කියලා ඉතාමත් වේගරින් දෝලනය කරමින් පන්දියවන වේග පන්දිවන්නන්ගේ දුරල පන්දුව හඳුනාගන්න කොහොමද මෙහෙමයි අපි අපේ තින ෂොට්සගයක් අපි දන්න කට් එක පුල් එක වගේ ඒවා ගොඩක් කියලාට අපි එල්ල කරන්නේ කියන්නේ ගොඩක්ම දුරල පන්දුවලට ඇතුව අපි හොඳ පන්දුවට එල්ල කරන ඩ්‍රයිව එක ඒවගේ තින ෂොට්සගයක් ඉතින් මහිතන්නේ අපි ඒ පාරොලින් ගොඩක් මිදෙන් නොන මොක දේව තමයි දැවීයන්න තින අවස්ථා ගොඩක්ම තියන අපිට පුළුවන්න කට් පහරක් ඒවගේ මෙතකොට කකුල පැත්තේ බෝල්කර ලෙක්සයිඩ් එක බෝල්කරත් අපට පුලන් එතන ෆිල්ලස් දෙන්න ඉන්න සාමාන්‍ය ටෙස් මච්ච එක ඉතින් ඒ පැත්තේ ක්‍රීඩා කරන්න ඉතින් ඔය වගේ අපේ ඇඟට නොදැනීම අපිට එනවා ඒ ලූස් පන්දුවට පාරවල් තියන අපි ඉතින් මහිතන්නේ ඒ පාරවල් අපි ඔලුව දාහිට අපි මේටික විතර අපි සෙල්ලං කරන්න මෙත නිතරයි ගහන්න නිත්තේවා ගොඩක් කියලාට අතඇරලා ක්‍රඩා කරන කියලේම අයිඩියක් කොළුවේ දාහිට තමන්ගේ ගේම් ප්ලෑන් එක තිබොත් ම හිතන එක එතන්ට ගයාම ඉබේම වෙනවා කියලා නිමුත් ක්‍රඩකයකුට පෞද්ගලිකව තමගේ පෞද්ගලය ක්‍රඩා දිවේ ලෝඩ්ස් ක්‍රඩාගේ ටෙස්තනකට ක්‍රඩා කරන ලැබෙන කෙනෙ බොහම මටින අවස්ථාවක් දිර සලකනවා ඔබට ලෝඩ්ස් ක්‍රඩාගද ක්‍රඩා කරන්නට ලැබිච්ච ඒ අවස්ථාව ඔබ දැක්කෙකො ඇත්තරම මම සංචිතයට තේරුණම කැන එංගලන්ත සංචාරයට තේරුණම මන් දැනගත් අනිවාරෙන් මච්ච ක්‍රඩා කරන කිලිතින් මෙහින යනකොට මම ලොකු පුදුම සන්තෝසෙන් හිටිය ලෝඩ්ස් ක්‍රඩාංගනේ සෙල්ලං කරන්න හම්බිච්චක් ගැන මොකද මම එක්දින තරංගාවලියක් හිටිය හැබැයි මට ක්‍රඩා කරන්න හම්බුන්න එදා මං රිසල් තම හිටිය මේකේ ඉතින් එදා මට තිබිච්ච සන්තෝසය වැඩිකමට මම මන්දන්න මං ගොඩක් ඔලුවට ප්‍රශයකත් දාගත්තදකිල් හැබැයි වගේම තව ලොකු දෙයක් දාගත්ත මොකද ලෝඩ්ස් ක්‍රඩා පිටියේ ශතකයක් ලබාගන්න කියන්නේ එක ඉතාමත් ලොකු ගෞරයක් ඉති ම එකත් ගොඩාක්ම ඔල්ුවේ දාගෙන තමයි ක්‍රඩා කර හැබැයි මම ටිකක් දුරට ආවා මගේ ශතක මත ලක්ුණු 40ක් හරි 39ක් හරි වගේ සංඛ්‍යා ලබාගත්ත පළමිනිමේ ති මං හිතන ළඟට සරමත් දුරට මට ඒ ටාගට්ටක පෙනුන අපරාදේ ම හිතනවන්ගේ අවස්ථාව මගහරගත්තා මේ ශතකයක් ලබාගන්න තිබිච්ච හොඳම අවස්ථා මොකද කඩුල්ලෙ මං හිතුවෙන එච්චර ෆලක්ටේ කියල මොකද අපිට එච්චරම අසීරුවක් තිබෙන ලෝඩ්ස් ක්‍රඩාගන සෙල්ලං කරන ඇන්ජලෝ ශතකයක් ලබාගත්තා එතකොට කුමාය ශතකයක් ලබාගත්තා තින් තිබ අවස්ථාවක් මහිතන නැතිකරගත්ත කියලා අනග අවස්ථාව අපේ පෞද්ගල ජීවිතය තුරතුරටයක් කතාකර පෞද්ගලික ජීතය මමයි නංගී අම්මයි තාත්තය අපි 4 දෙනා ඉන්නේ අම්මනං ගෙදට්ටලාම ඉන්න තාත්තා ප්‍රවාහනාංශය රැකියාවක් කරන නංගී ගියවුරුද් දේලවල් කරලා දැන් ගෙදට්ටලා ඉන්න ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට අමුතරව වෙන මොනවද විනෝදාංශ විදිහට කරන්නේ විනෝදාංශ කිව්වොත් ගොඩක් කලාට කරන්නේ මූවිස් බලන තම ගොඩක් කලාට කරන්නේ විවේකයක් කම්බෙච්ච හැම වෙලා වගේ කියන මහන්සියක් නැත්තුත් නැතිව මහසිය තිබොත්නම් ගොඩක් කලාට විල්ලා නිදාගන්න කරන නැත්තං අනිවාරෙන්ම මූවික බල්ලම තමයි නිදාගන්න යන්නේ ජාතියන්තර ක්‍රිකට් පිටියේ ඔබ ප්‍රිය කරනම ක්‍රීඩකයා කවුද ශ්‍රී ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ගෙන් ඔබ ප්‍රිය කරනම ක්‍රීඩකයා කවුද
ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය එහෙම ලොකු එය කෙන්නේ එක නමක් කියල නෑ හැබැයි ගොඩක් වමතින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ගොඩක් මම ඉගොලංග පොඩක් බලන්න මොකද මම වමත් ක්‍රඩක හිද ම ගොඩක් කලාට මම සෙල්ලං කරන විදිත් අනුව සමාරකට සමානකම් තිබොත් ම ගොඩක් කල බලන්නේ අනුවම ගොඩක් ග්‍රහම් ස්මිත් සෙල්ලං කරන විදිය බලන්න පුංචකාලන ගොඩක් කලාට ඇඩම් ගිල්ක්‍රිස්ට් ක්‍රඩා කරන ආකාරය බැලවා දැනට නං ලංකාවේ ඉන්න වගේ ප්‍රියතම ක්‍රඩි ඇත කුම සංගක්කාර වමතින් ක්‍රඩා කරන හින්දාවත් නෙමේ හැබැයි ඔවුන්ගේ ඔවු හිතන දේවල් හිතන පතන දේවල් එක්ක බැලුවම මං හිතන සෑහින්න උසස් මට්ටමක ඉන්න අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනයාගෙන් කැන්නේ ඉවර වෙන්න ගොඩක් කියලටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් ඉතින් අපිටත් කියල දෙෙන ඉතින් මහිතන්නේ නවකෙක් හැටියට එයා සෙල්ලං කරන විදිිය ගොඩක් ඉගෙනගත්තත් මං හිතන අපිට දිගුවමනක් යන්න අවස්ථාවක් තියන කියලා ඔබ පාස කාලේ කතික තරගොටම සහභාග වෙලා තිනවා කතික කණ්ඩායමත් පාසලෙන හිටියන දහම් පාසලෙන හිටිය හැබැයි කතික මයිතන්නේ තරඟ දෙකට ඉතර සභාග වුණා අපි නිරන්තරම ලංකාවේ අනාගතයේ ක්‍රිකට් කණ්ඩායමට එක් වෙලා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා දෙන්න හැකියාව තියෙන ක්‍රීඩකයන් පිළිබඳව කතා කරනවා. දිමුත් කතා කළා වේග පන්දුයවන්ගේ වැදගත්කම කොහොමද විශේෂයෙන්ම ආරම්භක ප්‍රතිකරුවන්ට නව පන්දුවෙන් පීඩනයක් කියලා කරද්දී. අපි අද දවසේදී කතා කරන සූදානම් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරන දක්ෂ වේග පන්දුයවන්ෙක් පිළිබඳව මේ විරාමයෙන් පස්සේ. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් රවුන්ඩ් ද විකට් සමගින් වේගපන්දු යවන්නෙකු පැයට කිලෝමීටර් 140ක වේගයෙන් නිවැරදි ඉරියව්වෙන් නිවැරදි ස්ථානයට පන්දු යවනවා නම් ප්‍රතිවාදී පිටුකරුවන්ට එය විශාල අභියෝගයක්. දුෂ්මන්ත චමීර පිටුකරුවන්ට එවැනි අභියෝගයක් එල්ල කරන දක්ෂ වේගපන්දු යවන්නෙක්. දුෂ්මන්ත වයස අවුරුදු 11 සිට ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දැක්වුවෙක්. මීගමු හරිශ්චන්ද්‍ර විදුහලෙත් මීගමු මාලිස්ට්‍රා විදුහලෙත් ආදී ශිෂ්‍යයෙක් වන ඔහු පාසල් ක්‍රිකට් කණ්ඩායමටද ක්‍රීඩා කළා. එයා ක්‍රිකට් ක්‍රීඩාවට බොහොම ඇල්මක් දක්වන පොඩි කාලේ ඉඳලම එයාගේ උනන්දුව නිසා මම එයාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කෙරුවා. එයා පාසල් මට්ටමේ ක්‍රීඩා කරනකොට 13න් පාල මම දැක්ක හොඳම එයාගේ ක්‍රීඩාවට දක්ෂතාවය නිදසුනක් තමයි 15න් පාල රොයල් කණ්ඩායමත් එක්ක කරනකොට එයා දක්ෂ ලෙස විකට් 8ක් ලබා ගත්තා. කඳානද මැසිනත් විද්‍යාලයට එරෙහිව පැවති තරගයකදී කඩලු 8ක් දවා ගැනීමටත් අන්තර්පාසල් පළමු පෙළ තරගාවලි දෙකකදී කඩලු 50 බැගින් ලබා ගැනීමටත් දුෂ්මන්තට හැකි වුණා. ඔහු අද ඉන්න තත්ත්වය ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. මොකද ගොඩක්ම දියුණු වෙලා තියෙන පහුගිය වසර දෙක තුල විශේෂයෙන්ම ලංකාවේ ඉන්න ඒ කියන්නේ ඉතා වේගයෙන් පන්දු යන ක්‍රීඩකයන්ගේ එක්කෙනෙක්. මට පුතා ඉදිරි ලොකු ගමනක් යන්න එයාගේ ඇඟේ තියෙනවායි කියන හැඟීමක් මට ඒ අවස්ථාවේදී පෙන්눔 කෙරුවා. ඒ නිසා එයා පුදුම විදියට වෙලාවක් කෑමක් බීමක් නැතුව එයා ගොඩාක් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතාවය දක්වුවා. පාසලේදීත් වෙලාවක් කලාවක් බැලුණා. අහුවෙන හැම අවස්ථාවම එයා ක්‍රීඩාව ගැන තමයි එයා කතා කරුවේ. දුෂ්මන්ත චමීර වර්තමානයේ NCC කණ්ඩායමට ක්‍රීඩා කරනවා. 2013-2014 වර්ෂවලදී පැවති ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී කඩලු 28ක් NCC කණ්ඩායම වෙනුවෙන් දවාගත් දුෂ්මන්තගේ පන්දු වැවීම එම තරඟාවලියේ ශූරතාවයේ NCC කණ්ඩායමට ලබා ගැනීමට දැක්වූයේ විශාල දායකත්වයක්. ඔක්කොම හොඳයි. තව ටිකක් අපි දුවන් එද්දි ඇක්සලරේට් කරමු ඩෙලිවරි පොයින්ට් එකට පර්ෆෙක්ට් එතකොට. චමීර දුෂ්මන්ත මට හම්බුනේ ගිය අවුරුද්දේ මං NCC හෙඩ් කෝච් හැටියට මට ජොබ් එක ලැබුණාම විශාල වශයෙන් කැපකිරීම කරගෙන ගොඩක් මහන්සි වෙලා හොඳ තත්ත්වයකට ආවා. මං හිතන්නේ අපි NCC කණ්ඩායම අවුරුදු 14කට පස්සේ ප්‍රීමියර් චැම්පියන්ස් වුණා. මට මතකයි මොහු
එක මැචස් දෙක තුනක කඩලු 7 8 ලබා ගත්තා. මම පොඩි කාලේ නම් ගොඩක් ආස කරේ ක්‍රිකට් වල. අවුරුදු 11 ඉඳන් මම ක්‍රිකට් ගන්න පටන් ගත්තා. පොඩි කාලේ නම් ආසාව තිබ්බේ වේගපන්දු යන්නෙක් වෙන්න. මම දැන් ජාතික ඒ කණ්ඩායම නියෝජනය කරනවා. මට එතනට එන්න ලොකු සහයෝගයක් හම්බුණා ගොඩක් අයගෙන්. මට මුලින්ම කෝච් කරේ හර්ෂ ගමාදිකර සර්. ඊට පස්සේ මෝදිත බණ්ඩාර සර් ඉස්කෝලේ හරිචන්ද්‍ර විද්‍යාලයේම කෝච් කරා. ඊට පස්සේ බුද්ධිකය කෝච් කරා මට. ඊට පස්සේ මම ඒ ලෙවල් විභාගය සඳහා මීගම මාස්ලා විද්‍යාලයට ගියා. එතින්දිත් මට හර්ෂ ගමාදිකර සර් තමයි කෝච් කරේ. ඊට පස්සේ මට ප්‍රොවින්ෂල් මේ දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරන්න හම්බුණා. වර්ෂ 2012දී පැවති SLPL තරඟාවලියේදී නැගෙනහිර නාගස් කණ්ඩායම නියෝජනය කරමින් දුෂ්මන්ත ක්‍රීඩා කළා. වර්ෂයේ එංගලන්තයේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදිව් තරඟ සංචාරයේදී සහ එංගලන්ත තරඟ සංචාරයේදීත් දක්ෂ ලෙස කඩලු රසක් දවා ගැනීමට දුෂ්මන්තට හැකි වුණා. දුෂ්මන්ත චමීරව මට හම්බ වුණේ 1998 හරිචන්ද්‍ර විද්‍යාලයේ මම පුහුණුකරු වශයෙන් ඉන්න කාලේ. පටන් ගත්තේ අන්ඩර් 13 C ටීම් එකෙන්. 1998 C ටීම් එකේ ක්‍රීඩා කරලා ඉවර වෙලා 1999 ට ඌ අන්ඩර් 13 B ටීම් එකට තේරුණා. ඊට පස්සේ දුෂ්මන්තගේ හොඳම අවස්ථාව වුණේ 2010 අවුරුද්දේ විකට් 50ක් ලබා ගැනීම. අපිට ඒ අවස්ථාවේ ඉඳලම පෙවුණා මොකද දක්ෂතාවයක් තියෙන බව. වේග පන්දු යවන්නෙක්ගේ තියෙන සුසුකම් ඕකට තිබුණා. මම ඩෙවලොප්මන්ට් ස්කොඩ් එකට තේරුණා. එතෙන්දි මට පුහුණු කරේ සුමිත්‍ර වර්ණගොඩ සූරිය සර්. ඊට වේගපන්දු යන පුහුණු කරේ අනුසු සබර්නායක සර්. ජාතික ඒ කණ්ඩායමේ පුහුණු කරුනේ රොමේෂ් කළුවිතාරුණ සර්. ඊට පස්සේ වේගපන්දු යන පුහුණු කරුනේ චම්පක රාමනායක සර්. එයාට අමතරව ඒ ටීම් එකේ ස්ටාෆ් එකත් මට ගොඩක් උදව් කරලා තියෙනවා මේ තැනට එන්න. ඒ වගේම මට ජාතික කණ්ඩායමේ පුහුණු කරන වාස් අයගෙත් යටතේ පුහුණුම් කරන්න ලැබුණා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මට සහයෝගය ලබා දුන්න හැමෝම ඉදිරියටත් මට සහයෝගය ලබා දෙයි කියලා. ඉතින් මම ඒගොල්ලන් හැමෝටම ස්තුතිවන්ත වෙනවා මම මේ තැනට එන්න ලැබුණ එක ගැන. ඔහු පහුගිය වසර දෙක තුළ ඒ කණ්ඩායම් තරඟාවලි කිහිපයකට සහභාගී වුණා. ඊටම හොඳට පන්දු යවුවා. මම හිතනවා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහු එකතු වෙයි කියලා එකතු වෙලා අපේ රටට ලොකු ගෞරවයක් ලබා දෙයි කියලා මම හිතනවා. මම ඔහුට සුබ පතනවා. අපිටත් ලොකු ආඩම්බරයක් අපිට පේන විදියට දුෂ්මන්ත ජාතික කණ්ඩායමට එක්වීමේ දක්ෂතාවයන් දක්වමින් තිනවා. ඒ මෑතකදීම ඔහුට ඒ අවස්ථාව ලැබෙන්න කියලා මම ඔහුගේ පළවෙනි පුහුණුකරු වශයෙන්ුත් පාසලෙන් එළියට යද්දී හිටපු පුහුණුකරු වශයෙන්ුත් මම සුබ ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ සුළු ප්‍රමාණයක් තමයි ඉන්නේ පන්දු යවන්නන් 140 වැනි වේගයෙන් පන්දු යවන්න පුළුවන් බෝලර්ස්ලා. මොහු එක්කෙනෙක් මොහුට ලොකු ගමනක් තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න. ඉතින් මං හිතන්නේ මේ වගේ මහන්සියෙන් කැපකිරීමකින් ඔහු ඉදිරියටත් එල්ලම් කරොත් ඔහුට හොඳ අනාගතයක් තියෙනවා. ශ්‍රී ලංකා ටීම් එකේ එයාට ක්‍රීඩා කරන්න එයාගේ කැපවීම මත අවස්ථාවක් ලැබෙයි කියන මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මම මගේ පුතාට මම සුබ පතනවා. එයා හිතන පතන දේවල් හැමදේම ඉෂ්ට වෙලා එයාට ක්‍රීඩාවි යන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා අපේ රටට වැඩදායි පුතෙක් වෙන්න කියලා මම මගේ පුතාට සියලුසින් ප්‍රාර්ථනා කරනවා. වේගයෙන් නිවැරදි ඉරියව්වෙන් නිවැරදි ස්ථානයට පන්දු යැවීමේ මනා හැකියාවක් තිබෙන දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා ජාතික සංචිතයේ නොබෝ දිනකින් වේග පන්දු යවන්නෙකු ලෙස අපිට දක්නට ලැබෙනු ඇතැයි Around the Wicket අපි විශ්වාස කරන්නෙමු.
චමීර ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් බලාපොරොත්තුවක් විශේෂයෙන්ම තමන්ගේ වේගයත් එක්ක ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ ලබා දෙන්නට ඒ වගේම ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට පීඩනයක් එල්ල කරන්නට හැකි ක්‍රීඩකෙක්. දුෂ්මන් චමීරත් එක්ක ඔබට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරද්දී. ඔහුගේ දක්ෂතාවයන් ඔබ දකින්නේ කොහොමද කණ්ඩායමේ සමාජිකයෙක් විදියට? ඇත්තරම දුෂ්මත චමීර කියන්නේ දැනට වේගපන්දු බලෑනියේ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක කියන්නේ සංචිතයේ ඉන්න තවත් හොඳ පන්දුවන්නෙක් මම හිතන්නේ දැනට ඉන්න මාලිංග ඒ අතර අයත් එක්ක බැලුවම ඔහු ඉතාමත් වේගෙන් පන්දු යවනවා. ඔහුගේ උසත් එක්ක මම හිතනවා ඔහු මනාව ඒ පන්දු හසුරවන්න දැන් කෙමින් ඉගෙනගෙන තිබෙනවා. මොකද මම දැක්කා වෙස්ට් ඉන්ඩීස් ඒ කණ්ඩායම සමග ක්‍රීඩා කරද්දී ඔහු හොඳට පන්දු යවනවා. මොකද මම පයිනි පාරට ඔහුත් එක්ක කණ්ඩායම ක්‍රීඩා කරේ. හැබැයි මම ඔහුට ගොඩක් වෙලාට නෙට්ස් වල ඒ වගේම ප්‍රතිවාදී පිලේ ක්‍රීඩා කරද්දී මම ඔහුට ක්‍රීඩා කරලා තියෙනවා. ලේසි නෑ ගහන්න. ඇත්තම කියන්න ඕනේ මේ ලේසි නෑ ගහන්න පන්දුව ඔහුගේ උසත් එක්ක ඉපිලීම වෙන අයට වඩා පොඩ්ඩක් වැඩි කියලා මට හිතෙනවා. ඔහුගේ වේගයත් එක්කත් තව පන්දුවෙන් ඔහුට පන්දු චුට්ටක් දෝලනය කරන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ඔහු ගොඩක් ඉස්සරහට තව දේවල් ඉගෙන ගත්තම අපේ ජෙයිස්ට් පන්දුවන්නන්ගෙන් තව අයිඩියාස් ඉගෙන ගත්තන් පස්සේ මට හිතනවා ඔහු ජාත්‍යන්තර මට්ටමට ඔහු ඉක්මනට ළඟා වෙයි කියලා. ඔබ සඳහන් කළා එංගලන්තයේ වේග පන්දු යවන්නන් පිළිබඳව. එංගලන්තයේ වේග පන්දු යවන්නන්ගේ රිද්මය සහ ඔවුන් අනුගමනය කරන තාක්ෂණික ක්‍රමවේදයන් අපි දුෂ්මන් සමීරත් එක්ක සංසන්දනය කළොත් මොනවා කියද? මෙහෙමයි. එංගලන්තයේ තනතිලි ලංකාවේ තනතිලි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් එංගලන්තයේ පන්දු යවන්න ගොඩක් වෙලාට කරන්නේ එක තැනකට පන්දු යවාගෙන පන්දුව දෝලනය කරන්න හදන එක තමයි කරන්නේ. ලංකාවේ විකට්ස් වල පළවෙනි පන්දු වාර 2-3 වගේ හොඳ තැන්වලට බෝල් කරොත් විකට්ස් ගන්න පුළුවන්. ගොඩක් පන්දුව මූව් කරලා දෝල්ලෙ කරලා එහෙම විකට් ගන්න හැකියාව තියෙන. හැබැයි පස්සේ ඒ කියන්නේ බෝල් චුට්ටක් පරනුණා පස්සේ ටිකක් ලේසි නෑ. ඒ කියන්නේ විකට්ස් පොඩ්ඩක් ෆ්ලැට් වෙන අපේ ලංකාවේ. ඒතකොට ලේසි වෙන්නේ නෑ විකට් එකක් ගන්න. එතකොට දැනගන්න ඕනේ ඒතර මොනවා හරි පන්දු තියෙන්න ඕනේ තමන් ගා. ඒ කියන්නේ අපි දැක්කොත් මාලිංග ඔහු හොඳ යෝකර් පන්දුවක් එල්ල කරනවා. ඒ වගේම හොඳ ස්ලෝ බෝල් එකක් තියෙනවා. හොඳ බවුන්සර් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ පන්දු කීපයක් තියාගන්න ඕනේ. දැන් ක්‍රීඩා කරද්දී අනිවාර්යෙන් මේ පන්දු තුන අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒ වගේම දැන් අපි අලුතෙන් විදියක් ඉගෙන ගන්නවා පන්දු පොඩක් පිට ඉන්නෙන් එළියට යෝකර් පන්දුවක් හැටියට කියන්නේ බැට්ස්මන් පොඩක් දුරට පන්දු යවන්න. එතකොට බැට්ස්මන්ට ටිකක් සෙල්ලම් කරන්න අමාරුයි. ඒ කියන්නේ එයාගේ පවර් එක නැති වෙනවා පොඩක් ඇඟෙන් එළියට ගියාම. ඉතින් ඒ වගේ පන්දු ඉගෙන ගන්න ඕනේ. ඔහු තව ඉස්සරහට ක්‍රීඩා කරද්දී නැත්තම් වෙන්නේ එකපාරට ගිහලා අපි ඔහුව දැම්මොත් ජාත්‍යන්තර තරගයකට ඔහුට දන්නේ එක දෙයක් නම් ඔහු ඒ දේම කරන්න ගිහිල්ලා සමහරකට හොඳට කුටි ගන්න එහෙම පුළුවන්. ඉතින් ඒ හින්දා මට හිතෙනවා ඊට වඩා හොඳයි පන්දු ටිකක් ඉගෙනගෙන චුට්ට වෙලා අරගෙන තමන්ගේ දක්ෂතාවන් කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ගියානේ. ඒ කියන්නේ ඒ ටීම් මේව ගිහිල්ලා ජාත්‍යන්තර කණ්ඩායමට යන එක මට හිතෙනවා හොඳයි කියලා. එකපාර කියන්නේ අපි සංසන්දනය කරන එක වෙනම මේකක්. එංගලන්තයේ තනතිලිත් එක්ක බැලුවම පොඩි වෙනසක් තියෙනවා. ඉතින් සංසන්දනය කරන්න අමාරුයි. ඔබ කියු කාරණයක් එක්ක ශ්‍රී ලංකාව වගේ රටකට ක්‍රීඩකයන් බිහි වෙනවා බොහොම අල්පයි. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව වගේ රටවල් වලට සාපේක්ෂව අපි අපේ සම්පත් රැකගත යුතු වෙනවා. බොහොම පරිස්සමෙන් පාවිච්චි කළ යුතු වෙනවා. අපි විරාමයකට ගිහිල්ලා යලිත් ඔබ හමු වෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් බොහෝ දේ කතා කිරීමේ බලාපොරොත්තුවත් එක්ක. ග්‍රාමීය පසු ඔබ යලිත් රවුන්ඩ් ද විකට් සමග ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියක් මේ දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. මේ තරඟාවලිය සඳහා නේපාල කණ්ඩායමත් ඒ වගේම හොංකොං කණ්ඩායමත් සහභාගී වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරඟාවලියට එක් වෙලා ඉන්නේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ක්‍රිකට් කණ්ඩායම. මේ තරඟාවලියේදී 20 තරඟ, පන්දුවර 50 තරඟ සහ 3 දින තරඟ ඇතුළත් වෙනවා. අපි සූදානම් මේ තරඟාවලියේ පැවති තරඟ පිළිබඳව විශේෂාංගයක් ඔබ වෙත ගෙනෙන්න. ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විශේෂ ක්‍රිකට් තරඟාවලියක් පසුගිය 9 වෙනිදා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
හොංකොන් සහ නේපාල ජාතික කණ්ඩායම් දෙක ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සහ කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම් දෙක සමග මෙම තරඟාවලියේදී තරඟවදිනවා. තරඟාවලියේ පළමු තුන් දින තරගය නේපාලය සහ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් අතර පසුගිය 9, 10, 11 යන දිනවලදී කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර එහිදී කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 47කින් ජයග්‍රහණය කළා. දෙවන තුන්දින තරගය පසුගියදා 4 වෙනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී උතුරු නැගෙනහිර සහ නේපාල ජාතික කණ්ඩායම් අතර ආරම්භ වුණත් වර්ෂාව නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. මෙම තරඟාවලියේ 20 තරඟ තුනක් පැවැත්වෙන අතර සියලු තරඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නේපාලය සහ හොංකොං කණ්ඩායම් දෙක අතර පැවැත්වෙනවා. පළමු තරගය අද අවසන් වූ අතර අනෙකුත් තරඟ දෙක හෙට සහ 22 වෙනිදා පැවැත්වීමට නියමිතයි. තරඟාවලියේ එකම පන්දු වාර 50 තරගය හොංකොන් සහ නේපාල කණ්ඩායම් දෙක අතර ලබන 24 වෙනිදා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලියේ අවසන් තුන් දින තරගය දෙසැම්බර් මාස 1, 2, 3 දිනවලදී උතුරු නැගෙනහිර සහ හොංකොං කණ්ඩායම් අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඔවුන් ඇත්තටම මේ උතුරු නැගෙනහිර පළාත් කණ්ඩායම මේ නේපාල ජාතික කණ්ඩායම සමග තරඟ වැදිද්දී ඇත්තටම හොඳ දස්කම් දැක්වුවා. විශේෂයෙන්ම පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ක්‍රීඩකයා කඩුළු 8ක් ලබා ගත්තා. මේක ලේසි නැහැ. නේපාල ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 8 දෙනෙක් දවා ගන්නට එක පන්දු යවන්නකොට ලේසි නැහැ. ඉතින් ඔහු ඒ වික්‍රමය කළා. ICC ඩිවිෂන් 2 තරඟාවලියට තේරලා ඉන්නවා ජනවාරි වල තියෙන එක නැමිබියාවේ. ඉතින් මෙහෙට ලංකාවට එන්න ලැබීම ගොඩක් සන්තෝෂයි. හොඳ මැචස් ටිකක් දැනට ගැහුවා. ඊළඟ සුමානේ අයිත් හොංකොං එකත් මැචස් වගේක් තියෙනවා. හතරම ලොකු අත්දැකීමක්. මොකද උතුරු මැද පළාත් කණ්ඩායමක් කියන්නේ ඒ වගේ සංචාරක ලේසියකට හම්බෙන්නේ නැහැ. ඒ වගේ ටීම් එකකට මේ වගේ නේපාල් ජාතික කණ්ඩායමත් එක්ක තරඟයන් ලැබීම එක ලොකු සතුටක්. ඒ වගේම අපිට මේ ලොකු අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන් තරඟයක්. මෙම තරඟාවලියට සහභාගී වන සංචාරක හොංකොන් සහ නේපාල කණ්ඩායම් දෙක සඳහා එක් දින තරඟවරම් හිමි කර ගැනීමට අවශ්‍ය වන පුහුණුව ලබා ගැනීම මෙම තරඟ සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය තරඟ සංචාරයේදී ශ්‍රී ලංකාවට සිදු වුණේ 5-0කින් මේ තරගාවලිය පරාජයටපත් වෙනට. නමුත් ලෝක ක්‍රිකට් වාර්තා අතරට එක්වන්නට ක්‍රීඩකයන්ට මේ තරගාවලියේදී හැකියාව උදා වුණා. රෝහිත් ශර්මා ශ්‍රී ලංකාව සමග පැවති සිව්වන තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කර ගන්නට සමත් වුණා. ඔව් ඇත්තටම මම හිතන්නේ රෝහිත් ශර්මා ලබාගත් දෙවන ද්විත්ව ශතකය ඉතින් ඔහු දැන් දන්නවා ද්විත්ව ශතකය ලබා ගන්න ඕනේ කෙසේද කියලා පන්දු ඕවර 50 තරගයකදී. ඉතින් මම හිතනවා ඔහු ක්‍රීඩා කරපු විලාසය දැක්කම අපි ප්‍රථම ලකුණු 50 ලබා ගන්න පන්දු 70කින්. ඉතින් ඉතුරු ලකුණු 200 ලබා ගන්න ලකුණු පන්දු 90කින්. ඉතින් ඔහු දන්නවා කොයි වෙලේද පන්දුවට ඔහුගේ ක්‍රිකට් ඔහුගේ ඇක්සලේට් කරන්න ඕනේ කොයි වෙලේද ඔහු මන්දගාමීව ක්‍රීඩා කරන්න ඕනේ කොයි වෙලේද කියලා ඔහු හොඳින් දන්න ක්‍රීඩකයෙක්. මොකද ඔහු ඊට ඉස්සරත් ලබාගෙන තියෙන හින්දා. ඉතින් මම හිතනවා රෙකෝඩ්ස් අතරට ඔය ගිය රෙකෝඩ් එක මම හිතන්නේ ලේසියෙන් කඩන්න පුළුවන් වෙයි කියලා ඉන්දියාවේ ක්‍රීඩකයෙක් කැරෙන්න. මොකද දැන්ට බැලුවොත් අපි ඉන්දියා ක්‍රීඩකයෝ 3 දෙනෙක්ම තමයි ලබාගෙන තියෙන්නේ 203. ඉන්දියාවේ ක්‍රීඩකයන් තබන වාර්තා ඉන්දියානු ක්‍රීඩකයන් විසින්ම අලුත් කරද්දී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මේ තරඟාවලිය තුළදී නායකයෙක් විදිහට පන්දු යවන්නෙක් විදිහට ප්‍රතිකරුවෙක් විදිහට සුවිශේෂී දක්ෂතා දක්වන්නට සමත් වුණා. ඇන්ජි ගැන කතා කරොත් ඇන්ජි මම හිතන්නේ පසුගිය මාස 9-10 ඉඳන්ම දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ කන්සිස්ටන්ට්ම
පිතිකරුවා විදිහට දැක්කොත් අපි නිවැරදි මොකද ටෙස්ට් තරඟ හෝ වේවා එක්දින තරඟ හෝ වේවා T20 තරඟ හෝ වේවා හැම තරගෙන් බැලුවොත් අනිවාර්යෙන් ඇන්ජලෝ පර්ෆෝම් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔහුගේ ශතකය මම හිතන්නේ එක්දින තරඟ 100කටත් වඩා ගියන් පස්සේ තමයි ලබා ගත්තේ. හැබැයි ඔහු ක්‍රීඩා කරන ස්ථානයත් එක්ක බැලුවම ඔහුට ශතකයක් ලබා ගැනීමට තියෙන අවස්ථා අඩුයි. ඉතින් මම හිතනවා මේ ලබාගත් ශතකය ඔහු ගොඩක් මහන්සි වෙච්ච තරගයක්. මොකද ඔහු 90 ගණන් වලට අවුට් වෙලා තිබ්බා, 80 ගණන් අවුට් වෙලා 70 ගණන් වලට ඇවිල්ලා නොට් අවුට් හිටියාම ඕස්ට්‍රේලියා තරගයකදී ජයග්‍රහණය කරගෙන ආවා. ඉතින් ඔහු ක්‍රීඩා කරන දැන් විලාසයත් එක්ක බැලුවම අපි මම හිතන්නේ ඔහු දැන් ඉන්න උපරිම තලයේ ඉන්නවා. ඉතින් බැලුවොත් එම ඔහුගේ ශතකයේ කතා කරන්න දෙයක් නැහැ. අති විශේෂ ශතකයක් ලකුණු 139ක් 6 පාරවල් 10ක් සහ 4 පාරවල් 4ක් හෝ 5ක් සමගින් මම හිතන්නේ බං බැලුවම මට හිතාගන්න බෑ ඇන්ජි මෙච්චර ඉක්මනට ඔහු කියන්නේ මැචුවර් වුණේ කොහොමද කියලා අදහගන්නත් බෑ. ඇන්ජලෝ මැතිස්ගේ ශතකයත් එක්ක අපිට මතක් වෙන කාරණයක් තමයි ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී දිනේෂ් චන්දිමල් ශතකයක් ලබා ගන්නට උත්සාහ කරන වෙලාවේ අනෙක් අන්තයේ පිතිකරුවා බවට පත් වුණේ මැතිවුස්. ඔහු තමා ශතකයක් ලබා ගන්න නොතිබුණු මොහොතක තමාගේ කණ්ඩායමේ සෙසු සගයාට ශතකයක් ලබා ගන්නට පුදුමාකාරයේ සහායක් ලබා දුන්නා. ඔව් ඇන්ජි මම හිතන්නේ මේ වගේ දේවල් වලට ගොඩක් උදව් කරන පුද්ගලෙක්. මොකද මම මේ අවස්ථාවේ මම ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ හිටියා. මම අපිට ඉස්සෙල්ලා කිව්ව ආකාරයේ මම ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ හිටියා. හැබැයි ශ්‍රී ලංකාවෙන් හම්බුනේ නැති මැච් එකක් තමයි ඒක. ඉතින් ඒ ශතකේ ලබා ගන්න අවස්ථාවේදී කියන්නේ මම හිතන්නේ මම චන්දිත් එක්ක කතා කරලා තිබ්බා මැච් එකෙන් පස්සේ මොකද උනේ කියලා ඇත්තටම. මට කිව්වා චන්දි කිව්වේ ඇන්ජි තමයි මට උදව් කරේ. මොකද ඔහු දැනන් හිටියේ නෑ 100ක් ලබා ගන්න පුළුවන් වේද නැද්ද කියලා. ඇන්ජි තමයි එයාට කියලා තින්නේ ගිහිල්ලා ලෝඩ්ස් වල 100ක් ගහන එක ලේසි නෑ. ගහන අවස්ථාවක් හම්බෙලා තියෙනවා උපරිම ගන්න එකකින් කියලා අන්ජි තමයි ඔහුට උදව් කරලා තින්නේ. අන්ජි කියලා තියෙනවා මම ඔයාට උදව් කරන්නම් ඔයාගේ ශතකයට ළඟා වෙන්න කියලා. ඉතින් මම හිතන්නේ ඔහු ක්‍රීඩා කරපු විලාසයත් එක්ක අපි දැක්කම ඔහුට කොන්ෆිඩන්ස් තිබ්බා. ඇත්තම කියන කොන්ෆිඩන්ස් එක ඔහුට තියෙනවා ඕන වෙලාවක තරඟ ගැනීම කරන්න. අන්තිම පන්දු වාරේ හරි ඔහුට නිවා කරන්න අවස්ථාවක් උට ඒ තරම ඔහුට කොන්ෆිඩන්ස් තියෙන. ඉතින් ඔහු එතකන් චන්දිමාල්ට අවස්ථාවක් දුන්නා තමන්ගේ ලකුණු සංඛ්‍යාව ලබාගෙන යන්න. චන්දිමාල්ට ශතකය ලබාගද්දී දිමුත් කරනරත්නත් යම් ආකාරකින් දායකත්වයක් ලබා දෙන්නට උත්සාහ කළා, ලබා දෙන්නට බැරුව ගියා. ඔව් ඇත්තට වගේොත් උඩින් මම හිත රිසර්ව් එකේ ඉද්දී බෙන්ච් එකේ ඉද්දී මට උඩින් පණිවිඩ එනවා පොඩ්ඩක් මැච් එක ඉක්මනට ඉවර කරන්න කියලා. මොකද කවුරුත් කැමති නැහැ මැච් එක පස්සට ගෙනියන්න. මොකද යන්න අමාරු වුණොත් මොකක් හරි විකට් එකක් හරි වුණොත් කන පිට හැරෙන්න පුළුවන් අනිවාර්යෙන් මැච් එක. ඉතින් මට උඩින් පණිවිඩ එනවා ගිහිල්ලා කියන්න කියලා ඇන්ජිට ගහන්න ඉක්මනට ගහලා ඉවර කරන්න කියලා. හැබැයි මම මැදට යන වෙලාවේ මම පන්දු බැට් එකක් අරගෙන ගියා මැදට බැට් එක චේන්ජ් කරන විදිහට ගියාම මම අම්පයර් ආයිත් හරවලා එව්වා. ඉතින් ආයිත් මම ඇතුළට එද්දී ආයිත් මට උඩින් පණිවිඩය ලැබෙනවා ආයිත් ගිහලා කියන්න මේ මොකද කිව්වේ නැති කිව්වා. ඉතින් මම ආයිත් දැන් ග්ලව්ස් දෙකක් අරගෙන මැදට ගියා. ගිහලා ආයිත් මම අම්පයර් ලැබුවා. ඉතින් තුන්වෙනි පාර මම එලාදී මං කිව්වා තිසරට යන්න කියලා. අන්තිම තිසර තමයි ගිහිල්ලා මම හිතන්නේ කෙවින් පීටර්සන්ද කොහෙද වෙලේ පොඩ්ඩක් බැනලා තිබ්බා. මොනවද මේ කරන්නේ මෙතන මේ ඇවිල්ලා එහෙම බැට් මාරු කරන්න බෑ. අනිත් එක අපි ඇන්ජි ඒ වෙලාවේ ක්‍රීඩා කරේ ග්‍රැනිකල් බැට් එකකින්. හැබැයි අපි අරන් ගියේ SS බැට් එකක්. මොකද බැට් එක ඕනලා තිබ්බේ ඇන්ජිට. හැබැයි අපි අරන් ගියේ චන්දිගේ බැට් එක. ඉතින් ඒ හින්දා තමයි මම හිතන්නේ කෙවින් පීටර්සන් පොඩ්ඩක් මැදට බැනලා පොඩ්ඩක් එතන පොඩ්ඩක් දන්නේද පොඩ්ඩක් කෑ ගහලා කරලා පොඩ්ඩක් යකා නටන්න ගත්තා. රෝහිත් ශර්මාගේ සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ පිටිකරන දක්ෂතාවයන් පිළිබඳව මුළු ජාත්‍යන්තරයම කතා කරනවා මේ ඉන්දිය ශ්‍රී ලංකා තරග සංචාරයේදී. අපි සූදානම් ඒ පිළිබඳව විශේෂාංගයකට අවධානය යොමු කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය එක්දින තරග සංචාරය ක්‍රිකට් ලෝලි ඔබ සියලු දෙනාට කිසිදා අමතක නොවන තරගාවලියක් බවට පත්වී අවසන්. අමිහිරි පරාජය අත්දැකීම් විඳ ගැනීමට සිදු වුණත් දෙරටේම ක්‍රීඩකයින් විවිධ අවස්ථාවලදී දැක්වූ විශිෂ්ට ක්‍රීඩා විලාසය පිළිබඳව අපි කාගේත් අවධානය දිනා ගත්තා. Driving down the ground today was imperious. His balance was good. And against both pace and spin, brought up another ODI. Edgbaston in Birmingham, that was September the 2nd. And here is dismantling the Sri Lankan bowling attack. Sri Lanka won the toss and put India in, and Ajinkya Rahane made them pay with a selection of wonderfully executed strokes. දෙවන එක්දින තරගයේදී කුමාර සංගක්කාර රැස් කරගත් ලකුණු 61කට 4 පහර 4ක් ඇතුළත් වුණා. And one day international cricket
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 92ක් රැස් කළේ 4 පාර 10ක් සහ 6 පාර 1ක් සමගින්. දෙවන තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ඉන්දියා කණ්ඩායමේ අම්බති රයිතු 4 පාර 10ක් සහ 6 පාර 4ක් සමගින් ලකුණු 121ක් ලබා ගත්තා. දෙවන එක්දින තරගයේදී ලකුණු 118ක් රැස් කරගත් මහේලකේ ඉනිමට 4 පාර 12ක් සහ 6 පාරක් ඇතුළත් වුණා. මෙම තරගයේදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායමේ ශිඛර් ධවන් ලකුණු 91ක් රැස් කළා. සිව්වන එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායමේ රෝහිත් ශර්මා රැස් කළ ද්විත්ව ශතකය මෙම තරගාවලියේ නොමකින මතක සටහන බවට පත් වුණා. ඔහුගේ මෙම ඉනිමට 4 පාර 33ක් සහ 6 පාර 9ක් ඇතුළත්. First batsman to score 2 double hundreds in ODI. 1 more 6 for 7. That's 400. Out of the last ball of the innings. Mahela Jayawardene takes the catch. පිළිතුරින්ම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරේ ලකුණු 251ක් පමණයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වුණා. Now then, Angelo Matthews is sticking around here, is he? Or Sri Lankan captain is gone. තරගාවලියේ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ වේගවත් ප්‍රතිකරණය ලකුණු 139ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු 116කදී 4 පාර 6ක් සහ 6 පාර 10ක් සමගින් ඔහු මේ වටිනා අගනා ඉනිම ක්‍රීඩා කළා. Gone again, 6 more. There it is. His first 100 in one-day internationals. And it's been a fabulous innings. Nicely paced. First 100 in one-day internationals coming in is 138. That's the century for India's captain Virat Kohli. අවසන් එක්දින තරගයේදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ඉන්දියා කණ්ඩායමේ නායක විරාට් කොහ්ලි 4 පාර 12ක් සහ 6 පාර 3ක් සමගින් ලකුණු 139ක් වාර්තා කළා. Outstanding Virat Kohli. අපි මීළඟට සූදානම් ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැගෙන ආපු දුෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් පිළිබඳව කතා කරන්න. ඔවුන් විශේෂයෙන්ම බොහොම අඩු පහසුකම් යටතේ ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට නොයෙකුත් ආකාරයේ ජයග්‍රහණ පසුගිය කාලවකවානුව තුළ රැගෙන දුන්නා. දෙමුත් ශ්‍රී ලංකා දුෂ්‍යාබාධිත කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩාව ඔබ ජාතික මට්ටමේ ක්‍රීඩකෙක් විදිහට දකින්නේ කොහොමද? ඇත්තටම කියනවා නම් අති සුන්දර ක්‍රීඩාවක්. මොකද ක්‍රිකට් ගේම් එක වුණාට පොඩි වෙනස්කම් තියෙන ක්‍රීඩාවක්. ඉතින් මම හිතන්නේ පාකිස්තාන සංචාරය අතරතුර මට හම්බුණා ක්‍රීඩකයන් කිහිප දෙනෙක්. මොකද මම ගියා පොඩි චැරිටි ෆන්ක්ෂන් එකට ගිහලා මට හම්බුණා 3 දෙනෙක්. ඔවුන්ගේ අදහස් එක්ක ඔවුන් කතා කරලා බැලුවා. ඔවුන් හරි සන්තෝෂ අපිත් එක්ක කතා කරන්න. කියන්නේ වන්දන්න මං කතාරන් ගියා මගේ අතින් අල්ලගෙන කතාර. හැබැයි අපි දන්නවා මම හිතන්නේ දැකලා නැතුව ඇති. හැබැයි අපිව දන්නවා හොඳට අපිත් එක්ක හොඳට අතින් අල්ලගෙන කතා කරලා කිව්වා මෙහෙම අපිට වර්ල්ඩ් කප් එකක් තියෙනවා මෙහෙම මෙහෙමයි ගාලා. ඉතින් මමත් ඉතින් හැව්වා අපි ඇත්තටම දන්නේ නැති හින්දා මොනවද මෙතන වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. මේගොල්ලෝ කිව්වා ඒකේ 3ක් තියෙනගේ 3 විදියක් කියන්නේ ක්‍රීඩා කරන ආකාර 3ක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පේන්නේ නැති පොඩ්ඩක් පේන ඒ වගේ තව එකක් තියෙනවා. මට ඒක හරියට මතක නැහැ.
ඉතින් ඒ ආකාරයෙන් ඔව් ඉතින් බැලුවා මේ ක්‍රීඩාවත් එක්ක මම දවසක් ක්‍රීඩා කරන ආකාරයත් මම බලන් හිටියා පන්දුව බිම දිගේ තමයි රෝල් කරලා යවන්නේ පන්දුවේ පොඩි සද්දයක් එනවා ඉතින් ඔවුන් ඒ සද්දෙට තමයි ප්‍රතික්‍රියා කරන්නේ ඉතින් මම හිතන්නේ ලකුණු ලබා ගැනීම එහෙමත් අපි සමාන වුණාට මම හිතන්නේ ක්‍රීඩාවේ බලන් ඉන්නකොට ලස්සනක් තියෙනවා ඉතින් මම හිතන්නේ මේ ගේම් එකත් වගේම අපි ඔවුන්ට උදව් කළ යුතුයි ඔවුන්ගේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න මම හිතන්නේ දැන් වර්ල්ඩ් කප් එකක් ළඟ එනවා මම හිතන්නේ අපි සුබ පතන්න ඕනේ ඔවුන්ට ඔවුන්ගේ ක්‍රීඩාව දියුණු කරගෙන ජයග්‍රහණ රසක් ලබාගෙන එන්න වර්ල්ඩ් කප් එක ලබාගෙන එන්න පුළුවන් නම් මම හිතන්නේ දකුණු අප්‍රිකාව ඇති වෙන්නේ ඉතින් මම හිතනවා උන්ට මම ක්‍රීඩකෙක් වශයෙන් සුබ වාර්තා කරනවා ඒගොල්ලන්ට වර්ල්ඩ් කප් එක ලංකාවට ලැගෙන එන්න කියලා අපි සුබපතන ගවම ලෝක කුසලට යන ශ්‍රී ලංකා දුෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට සේසන් නාලිකාව ඔවුන්ට පසුගියදා අනුග්‍රහය ලබා දුන්නා. මේ අනුග්‍රහය මූල්‍ය අනුග්‍රහයක් බවට පත් වුණා. ඒ වගේම උපදේශනාත්මක සේවයක් බවට පත් වෙනවා. සහ ඔවුන්ට ක්‍රිකට් තාක්ෂණය පිළිබඳව ඔවුන්ගේ ක්‍රීඩාවේ තාක්ෂණය පිළිබඳවත් යම් ආකාරයකට ඔවුන්ට අතහිත දීමක් සිදු වුණා මේ අනුග්‍රහකත්වයත් එක්ක. අපි මේ අනුග්‍රහකත්වය සහ ශ්‍රී ලංකා දුෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලන බලාපොරොත්තු පිළිබඳව කතා කරන්නට සූදානම්. ලෝකයේ සුන්දරත්වයත් ආලෝකයත් උරුමන වූ ඒ අහිංසක මිනිසුන් වෙත අප CSN සෙනෙහසේ දෑත් දිගු කෙලෙමු. පසුගිය 17 වෙනිදා ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් විශේෂ සත්කාරක වැඩමුළුවක් CSN ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට මුහුණ දීම සම්බන්ධයෙන් විවිධ බලාපොරොත්තු අපේක්ෂාවන් දල්වාගෙන සිටින්නේ. ඒ අතරතුරයි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය සඳහා දෘශ්‍යාබාධිත ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට දායකත්වය ලබා දීමත් ශ්‍රී ලංකීය ක්‍රිකට් ක්‍රීඩාවට අභිමානයක් වීමට ඔවුන්ට ශක්තියක් වීමත් අරමුණු කරගත් මේ අවස්ථාවේදී දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය වෙත මුල්‍යමය ආධාරයක් අප ලබා දුන්නා. ඒ පිළිබඳ ප්‍රවෘත්ති සපයලා අපි විශාල සහයෝගයක් ඔවුන්ට ලබා දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ට මූල්‍යමය වශයෙන් අනුග්‍රහකත්වය දක්වන්න, ඒ වගේම මාධ්‍ය පැත්තෙන් අනුග්‍රහකත්වය දක්වන්න, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් සපයලා, ක්‍රීඩාංගන පහසුකම් සපයලා ඒ පැත්තෙන් ඔවුන්ට අනුග්‍රහකත්වය දක්වන්න. ඒ වගේම අපිත් එක්ක සිටිනවා ඊටම දක්ෂ පුහුණුකරුවන් ඔවුන් යොදවලා අවශ්‍ය කරන දැනුම තාක්ෂණයේ පැත්තෙන් ඔවුන්ට උදව් උපකාර සපයන්න. ඒ නිසා අපි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛ මාධ්‍ය අනුග්‍රහකයා බවට පත් වෙලා සිටිනවා. CSN ව්‍යාපෘති හා සංනිවේදන අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පුහුණු අධ්‍යක්ෂ මැල්කම් පෙරේරා මහතා විසින් ඔවුන්ගේ කුසලතා වර්ධන සහ ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණ පැතිකඩ පිළිබඳ විශේෂ වැඩමුළුවක්ද ලබා දුන්නා. අනුවට කියන්නේ අපේ පළවෙනි ලෝක කුසලාන අපේ හැම කණ්ඩායමකම. ඉතින් එදා ඉඳලා මම හිතන්නේ මේ වෙනකන් 98 2012 කියන්නේ තනේ කවුරුත්ම දන්නේ නැහැ මේව කණ්ඩායමක් ලංකාවේ ඉන්නවද කියලා. අදටත් ගොඩක් අය hina වෙනවා අපිට ඕගොල්ලන් ක්‍රිකට් ගහන්නේ කොහමද මනම් කියලා. ඒ අදටත් ඉන්නවා. නමුත් දැන් එහෙම නැහැ. දැන් ගොඩක් බස්වල එහෙම අපි යනකොට මිනිස්සු බලනවා අපි දිහා කොහමද මේගොල්ලන් මේ දැන් ගොඩක් අය අපි දැකලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඉතින් විශේෂයෙන් මේකට මේ මාධ්‍ය ආයතන ලොකු ශක්තියක් වුණා විශේෂයෙන් CSN ආයතනය. CSN සෙනෙහසේ දෑත් ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් එක් අවස්ථාවක් ලෙස පැවැත් වූ මෙම වැඩසටහනට CSN නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී ජනක රණතුංග මහතාද, අලවි අධ්‍යක්ෂ ප්‍රසන්න ජයසුන්දර මහතා සහ නිර්මාණ අධ්‍යක්ෂ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාද මේ අවස්ථාව සඳහා එක්ව සිටියා. දෙමුත් කරුණාරත්නත් එක්ක දවස් අපි කතා කළේ ඔහුගේ ක්‍රීඩා දිවි පිළිබඳව සහ ක්‍රිකට් ක්‍රීඩාවේදී ලබාගත් අත්දැකීම් සමහර විටක ඔබට අහන්නට දකින්නට නොලැබෙන දේ අපි දෙමුත් එක්ක සාකච්ඡා කළා. ක්‍රිකට් ක්‍රීඩාව බොහොම සුන්දර දේවල් කතා කරන්න අවස්ථාව ලැබුණා. දෙමුත් බලාපොරොත්තු පිළිබඳව කතා කළොත් එහෙම කොහොමද ඉදිරි ලෝක කුසලානයත් ඉන් ඔබට? ඔව් ඇත්තටම බලාපොරොත්තු ගැන කතා කරොත් අනිවාර්යෙන් ක්‍රීඩකයෙක්ගේ ලොකු බලාපොරොත්තුවක් තමයි ලෝක කුසලානය ක්‍රීඩා කිරීම. ඉතින් මම හිතන්නේ
මට අවස්ථාවක් හම්බේද නැති කියලා දන්න හැබැයි මම සංචිතය දැනට ඉන්නවා. ඔබ විශ්වාස කරනවද එක්දින තරඟ රටාවට ඔබ සුදුසු ක්‍රීඩකයෙක් කියලා? ඔව් ඇත්තටම මොකද මම කණ්ඩායමට මුලින්ම ජාතික කණ්ඩායමට එක්ුණේ එක්දින ක්‍රීඩකයෙක් හැටියට. ඉතින් මම හිතනවා මට ඒ අවස්ථාව නැවතවරක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මම ඒ ටීම් තරඟවලදී මම එක්දින තරඟවලදී හොඳටම ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඉතින් මම හිතනවා මගේ රිද්මය කොහොමත් ඇඟේ තියෙනවා. ඉතින් මම හිතනවා මට අවස්ථාවක් හම්බුනොත් ඒක උපරිම ප්‍රයෝජනෙ අරගෙන නැවතත් එක්දින කණ්ඩායමට එකතු වෙන්න වගේම ටෙස්ට් සංචිතේ දිගටම ආරම්භක මේ කියන්නේ නිත්‍ය ආරම්භක පිතිකරෙක් හැටියට සංචිතේ දිගටම රැඳිලා ලංකාව වෙනුවෙන් හොඳ ක්‍රීඩකයෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට ආදරය කරන ක්‍රීඩා ලෝලින්ට ඔබට කියන්නට තියෙන දේ මොකක්ද? ආදරය කරන ලෝලින් හැටියට මම කියන්න තියෙන්නේ මේ දවස්වල අපි බැලුවොත් එම හැම මීඩියා එකේම ගොඩක් වෙලාට දකින්නේ තරඟාවලයක් පෙරදුනා චුට්ටක් ක්‍රීඩකයන්ට චුට්ටක් බයින එක තමයි. ඉතින් මම හිතන්නේ එහෙම කරන්න එපා. මොකද ක්‍රීඩකයෝ හැමතිස්සම තමන්ට පුළුවන් හැකි උපරිමම ක්‍රීඩා කරන්න තමයි වෙහෙස දරන්නේ. මොකද අපි බැලුවොත් එම අපිට පාසුකම් නැති අවස්ථාව හෝ පාසුකම් තියෙන අවස්ථාව හෝ අපිට හම්බ වෙන හැම සංචාරයක්ම අපි ලබා ගන්න. අපි යන්නේ නැතුව ඉඳලා නැහැ, කවදාත් කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් අපි හැම තිස්සෙම රට වෙනුවෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ තමයි අපි මෙච්චර දුරක් එක්කන් ඇවිල්ලා තින්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ. ඉතින් මම හිතනවා ඔවුන් හැමතිස්සම අපිත් එක්ක අත්වල බැඳගෙන ඉදී ජය පරාජය කෙසේ වුවත් ක්‍රීඩකයන් එක්ක මම හිතනවා ඔවුන් දිගටම ලෝක කුසලානයත් ලෝක කුසලයෙන් පස්සේ ක්‍රීඩකයෝ සමහරක් ජනතාව ආදරය කරන ක්‍රීඩකයන් කීප දෙනෙක් සමුගන්නත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඔවුන්ට පස්සේ එන නවක පරපුරට ඔවුන් ඒ වගේම ආදරය කරાવી කියලා මම හිතනවා. ඔවුන්ගේ සපෝට් එකත් අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා. ස්තුතියිමුත් අද දවසේදී අප සමග රවුන්ද විකට් ඔස්සේ අපි හිතවතුන් වලින් කතා කරන්නට පැමිණියාට ඒ වගේම අපිට අහන්නට දකින්නට නොලැබෙන තරගයක් තුල සිද්ධ වෙන බොහෝ දේ අපිට කිව්වා. ඒකටත් බොහොම ස්තුතියි. ඒ වගේම අපි ස්පපතනවා ඔබගේ ක්‍රිකට් ක්‍රීඩකෙක් වෙන බලාපොරොත්තුත් පෞද්ගලික ජීවිතයේ බලාපොරොත්තු සාර්ථක වෙන්නට සහ ලෝක කුසලාන්ට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන්නට අවස්ථාව ලැබෙන්නට කියලා. හිතවතුනි ඒ සමගින් අපි සූදානම් අදට සමුගෙන යන්නට යරිත් ලබන සතියේ සුපුරුදු දිනේ සුපුරුදු වේලාවට ඔබව හමු වීමේ බලාපොරොත්තු ඇතුළු. ආයුබෝවන්.